හයි කොහොමද ඔයාලට? ඉතින් මේ අද මැච් එකකට යන්න කියලා. මම දැන් ඉන්නේ ස්කොට්ලන්ඩ් වල හයිලෑන්ඩ් වල. ඉතින් මේ මෙහි ලස්සන ග්‍රවුන්ඩ්ස් තියෙනවා. ඉතින් අපි මෙහි ඉන්න ගොඩක් අය සතියෙම වැඩ කරලා වීකෙන්ඩ් එකේ ගොඩක් අයට සැටර්ඩේ ඇන්ඩ් සන්ඩේ මේ ක්‍රිකට් සෙල්ලම් කරනවා. යාළුවගේ ස්ට්‍රෙස් රිලීෆ් වෙන්න, එතකොට රිලැක්ස් වෙන්න මයින්ඩ් එක. ඉතින් මටත් මෙහි පුංචි ක්ලබ් එකක් හම්බුණා. එයාලත් එක්ක ක්‍රිකට් සෙල්ලම් කරන්න. ඉතින් ආසාවට ගිහිල්ලා එයාලත් එක්ක සෙල්ලම් කරනවා. මේ මම හිතන්නේ පළවෙනි පාට මම මේ ක්‍රිකට් මැච් එකක් ඔයාලත් එක්ක කරන්න හදනවා. ඉතින් අද දැන් ඉන්නේ මම ඉන්නෝගොඩන් පුංචි විලේජ් එකේ. ඉතින් බට්ටි කොක්කම ලෑස්ති කරගෙන ඉන්නවා. මේ මගේ යාළුවෙක් ඉන්නවා ගමව ගන්න. මම හිතන්නේ මෙතන ඉඳන් අද මයිල් 50ක් 60ක් විතර තියෙනවා. ඒ ග්‍රවුන්ඩ් එකට ටිකක් දුර ග්‍රවුන්ඩ් එකක්. පැය එකමාරක විතර ඩ්‍රයිව් එකක් තියෙනවා. හැබැයි මං අහලා තියෙන විදිහට මෙහි තියෙන ලස්සනම ග්‍රවුන්ඩ් වලින් එකක්. ඉතින් ෆෝර්ට් විලියම් වලට ළඟයි ග්‍රවුන්ඩ් එක තියෙන තැන ෆෝර්ට් ඔගස්ටස් කියලා. එතන තමයි ග්‍රවුන්ඩ් එක තියෙන්නේ. ඉතින් යාළුවෝ ඇවිල්ලා ඉන්නවා. මේ මං එයාත් එක්ක යන්න තමයි හදන්නේ. යාළුවෝ ඇවිල්ලා මම යනවා. අපි දැන් ෆෝර්ට් ඔගස්ටස් කියන ග්‍රවුන්ඩ් එකට යන ගමන් ඉන්නේ. මේ පේන්න තියෙන්නේ මුළු ලෝකෙම දන්න ලොක්නස් කියන අර මොන්ස්ටර් කෙනෙක් ඉන්නවා කියන තැන. ඉතින් මේක දිගේ තමයි අපිට මයිල්ස් 10ක් 15ක් යන්න තියෙන්නේ. අපේ ග්‍රවුන්ඩ් එකට යනකම් මම ග්‍රවුන්ඩ් එකට ගියාට පස්සේ පෙන්නන්න. ඉතින් හරි ලස්සන පැත්ත. ගියාට පස්සේ ඔයාලට ටික පෙන්නන්න. අපේ වම් පැත්තේ තියෙන්නේ ලොක්නස්. ඉතින් මේ ලොක්නස් දිගේම තමයි මේ ග්‍රවුන්ඩ් එකට යන්න තියෙන්නේ. හරි ලස්සන පාරක්. ඉස්සෙල්ලා වාහනේ නගින්න ඕන හොඳටම වහින්න ගත්තා. ඊට පස්සේ ඉන්නවන සිටි එකට වගේ එනකොට අවුව පායන්න ගත්තා. දැන් හොඳටම අවුව තියෙනවා. හොප්ෆුලි ග්‍රවුන්ඩ් එකට ගියාට පස්සෙත් අවුව තියෙයි කියලා හිතනවා. ලස්සන ග්‍රවුන්ඩ් එකක්. මම ග්‍රවුන්ඩ් එකට ගියාට පස්සෙත් පෙන්නන්න. මම අර ලොක්නස් වලට පෙන්නන්න හිටියේ මොකද හැමෝම දන්න ගොඩාක් ප්‍රසිද්ධ තැනක් තමයි ලොක්නස් කියන්නේ. ස්කොට්ලන්ඩ් හයිලෑන්ඩ් වල. ඒක නිසා තමයි මම පෙන්නුවේ. දැන් නම් කැලේ තමයි ඉන්නේ පාරේ. ආයෙත් ලොක්නස් ආවට පස්සේ මම ඔයාලට චුට්ටක් පෙන්නන්න. මේ ග්‍රවුන්ඩ් එකට යන පාර හරිම ලස්සනයි. මම තනින් ක්ලිප්ස් ටිකක් අරගෙන ඔයාලට පෙන්නන්න. ඔයාලට පේනවා ඇති දැන් මේ ආයෙත් පුංචි පොද වැටෙනවා. ඉස්සෙල්ලාම වාහනේ නගිනකොටත් ග්ලූමි තිබුණේ. ඊට පස්සේ ටිකක් දුර එනකොට හයියම වහින්න ගත්තා. දැන් ආයෙ හොඳට අවුව පායලා තිබුණා. දැන් ඉතින් ආයෙත් චුට්ට වැහිපොද තියෙනවා. ඉතින් මේක තමයි ස්කොට්ලන්ඩ් වෙදර් කන්ඩිෂන් එක. කාටවත් ප්‍රෙඩික්ට් කරන්න බෑ. අපි බලමු ග්‍රවුන්ඩ් එකට යනකොට කොහොමද වෙදර් එක තියෙන්නේ කියලා. දැන් ඔයාලට ලොක්නස් එක ලස්සනටම පේනවා. නෙසි ඉන්න ලොක් එක තමයි මේක. ඉතින් මේක ගොඩක් ෆේමස්, ගොඩක් පොපියුලර් හැමතැනම. ඒ වගේම ඈතින් ලස්සන කාසල් එකකුත් තියෙනවා. ඔර්කඩ් කාසල්. මම හරියට ප්‍රොනවුන්ස් කරත් දන්නේ නැහැ. මම කාසල් එක ළඟට ගිහිල්ලා ආපහු වීඩියෝ ක්ලිප් එකක් දෙන්නම්. අපි වාහනේ යන හින්දා ඈතින් කාසල් එකක් පේනවා. ඒක හරියට පේනවද දන්නේ නැහැ. ඒක ආකට් කාසල් කියලා තමයි කියන්නේ. මම හරියට ප්‍රොනවුන්ස් කරලා දන්නේ නැහැ. ඉතින් ඒක ගොඩක් පොපියුලර්. ගොඩක් අය බෝට් ටූර්ස් කරනවා ඒ කාසල් එකට. මේ ලොක් එකේම තමයි තියෙන්නේ. මේක ලොක්නස් කියන්නේ ගොඩාක් අයගේ සුප්‍රසිද්ධ කතාවක් තියෙනවා. මේකේ නෙසි කෙනෙක් ඉන්නවා කියන දේ. ඉතින් ඒක ගැන ඔයාලම පොඩ්ඩක් හොයලා බලන්න. ඉතින් හරි ලස්සන පාරක අපි යන්නේ. ඉස්සරහට යන් අපි ග්‍රවුන්ඩ් එකට තව චුටි දුරක් යන්න තියෙනවා. ඊට පස්සේ මේ අපි බලමු. ඈත බැටලෝ ඉන්නවා. හයිලෑන්ඩ් කූලා ඉන්නවා. ඉතින් හරිම ලස්සන පාරක්. ඒ වගේම ලස්සන ග්‍රවුන්ඩ් එකක්. අපි බලමු අද මැච් එකට මොකද වෙන්නේ කියලා. මේ මැච් එකට නම් දිනුවත් පෙරදුනත් අද දවස නම් හරි ලස්සන දවසක්. මොකද හරිම ලස්සන පාරක යන්නේ. ස්කොට්ලන්ඩ් වල තියෙන ලස්සනම පාරක්. ඉතින් මේ රෝඩ් ට්‍රිප් එක එන්ජොයි කරන්න හම්බෙන එකත් ඇත්තටම ලොකු දෙයක්. ඉතින් රෝඩ් ට්‍රිප් එකත් එන්ජොයි කරනවා. මැච් එකත් කොහොමද දිනමු අපි. දැන් අපි ආවේ ඒ ඩ්‍රම්නන් රොකට් වලට. මම දන්නේ නැහැ මේ නම් හරියට ප්‍රොනවුන්ස් කරන්න. ඩ්‍රම්නන් රොකට් right? ඩ්‍රම්නන් රොකට්. නෙසි අයිලන්ඩ් කියලා කියන්නේ මෙතනට. ඉතින් ගොඩක් ටූරිස්ට්ලා ඉන්න තැනක්. පුංචි සිටි එකක්. හරි ලස්සන තැනක්. ඉතින් මෙතන තමයි නෙසි අයිලන්ඩ් එක කියලා කියන්නේ. මෙතන තමයි ලෝකෙ වටින් වෙන ටූරිස්ට්ලා හැමෝම ඇවිල්ලා මේ
ලොක්නස් එකේ ටුවර්ස් වලට යන්න එතකොට මෙහි හයිලෑන්ඩ් කුල බලන්න එටිකට ගොඩක් මෙතන තමයි එන්නේ මේකට කියන්නේ නෙසි අයිලන්ඩ් ලොක්නස් වල තියෙන ඕකට් කාසල් එක ඕර්කට් කාසල් එක මගේ ප්‍රොනවුන්සේෂන් මට නම අත්‍තරම කියන්න අමාරුයි දැන් ඔයාලට බලන්න පුළුවන් ඔයාලට දැන් ලස්සනට බලන්න පුළුවන් කාසල් එක පේනවා ලස්සන view එකක් තියෙනවා 1296 වල තමයි ස්ටැබ්ලිෂ් කරලා තියෙන්නේ මේ කාසල් එක. ඉතින් ගොඩක් පොපියුලර් කාසල් එකක්. ගොඩක් ටුරිස්ට්ලා එනවා මේක බලන්න. මේකත් එක්ක බැඳිච්ච ලස්සන කතා ගොඩක් තියෙනවා. ස්කොට්ලන්ඩ් ලොක්නස් එක්ක බැඳිච්ච ලස්සන කතා ගොඩක් තියෙනවා ඉතින්. නෙසි හොයන්න තමයි හැමෝම වෙන්නේ. මේ කතා ටිකත් හොයලා බලලා රස විඳින්න කියන ගමන් අපි ග්‍රවුන්ඩ් එකට තව ටිකයි තියෙන්නේ. අපි දැන් ඊළඟට ලස්සන ෆෝට් ඔගස්ටස් කියන පුංචි ටවුන් එකට යනවා. ෆෝට් ඔගස්ටස් ටවුන් එකේම තමයි අපේ ග්‍රවුන්ඩ් එක තියෙන්නේ. තව චූටි දුරයි තියෙන්නේ දැන් නම්. ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා ෆෝට් ඔගස්ටස් සිටි ටවුන් එකට ගියාට පස්සේ මම ඔයාලට තව පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන එනවා. ග්‍රවුන්ඩ් එකට ලං වෙනකොටම මේ වහින්න ගන්නවා. ස්කොට්ලන්ඩ් වල තියෙන මේව තමයි වෙද එක. මේ ග්‍රවුන්ඩ් එක ළඟටම කිට්ටු වෙනකොට බලාපොරොත්තු ඔක්කොම සුණු විසුණු කරලා වහින්න ගන්නවා හයියෙන්. බලමු තව චුට්ටකින් ආයෙත් අවුයි කියලා හිතනවා. පරිසර දෙයක් කියන්න බැරි වුණා මේ ලොක්නස් මේ ලොක් එක පටන් ගත්තාම මේ මම දැනට ගිහලා තියෙන දිගම රෝඩ් ට්‍රිප් එක මේ ලොක්නස් එක දිගට මයිල් 23ක් එක දිගට අපිට යන්න පුළුවන්. ඒ කියන්නේ මගේ ඒත් එක්ක යන යාළුවා තමයි මට කිව්වේ මම හරියට මතන්නේ නැහැ accurate informations ගැන. හැබැයි යා කියපු විදියට මේ ඉන්ඩෝනේසියාවේ ඉඳන් පටන් ගත්තට පස්සේ මේ ලොක් එක මයිල්ස් 23ක් කිලෝමීටර්ස් නේ මයිල්ස් 23ක් දිගට පාර තියෙනවා. පාර දිගේ යන්න. ඉතින් මේ ඒක මට ඉස්සෙල්ලා කියන්න මතක නැහැ ඒක නිසා තමයි කිව්වේ. බලමු පැච් එකට යනවා යන ගමන් ඉන්නේ යාළුවාටත් ඔප්ෂන් දීලා ඉන්නේ. මේ මොකද හොඳට අවුව තිබ්බා. දැන් ඉතින් ආයෙ වහින්න ගන්නවා. බලමු අපි ග්‍රවුන්ඩ් එක ළඟටම ගියාම මොකද්ද වෙන්නේ කියලා. අපි ආවා ෆෝට් ඔගස්ටස් වලට. මේ පුංචි සිටි එකේ තමයි අපේ ග්‍රවුන්ඩ් එක තියෙන්නේ. ප්‍රශ්නේ තමයි ෆෝට් ඔගස්ටස් වලට එනකොටම වහින්න ගන්න එක. ඉතින් හරිම දුකක් කනගාටුවක් තියෙනවා. බලමු මේ මැච් එක නම් පටන් ගන්න තියෙන තව පැයකින් විතර. මේ ඊට කලින් ඉර එයි කියලා තමයි හිතාගෙන ඉන්නේ. මොකද ස්කොට්ලන්ඩ් වල වහිනවා වගේම ඉක්මනට ඉර එනවා. මගේ යාළුවා නම් හොඳටම දුක් වෙනවා. මේ මමත් දුකෙන් තමයි ඉන්නේ. බලමු අපි කොහොමද මේ තව පැයකින් වෙදර් කන්ඩිෂන් එක කියන දේ. මේ ග්‍රවුන්ඩ් එකට ආවා. මේ තමයි අපේ ග්‍රවුන්ඩ් එකට යන පාර. හරිම ලස්සනයි. මේ තියෙන අපේ ග්‍රවුන්ඩ් එක. හරිම ලස්සන ග්‍රවුන්ඩ් එකක්. ඉතින් මේ ප්‍රශ්නේ තියෙන්නේ වැස්ස තමයි. මේ හෝම් ටීම් එකේ අය නම් කියනවා ඔයාලා මේ වෙදර් කන්ඩිෂන් එකත් එක්ක ෆැමිලිය නිසා මේ වැස්ස තව චුට්ටකින් යනවා කියන දේ. ඉතින් බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ වැස්ස නැති වෙලා මැච් එක සෙල්ලම් කරන්න පුළුවන් කියලා. ඔයාලට පේනවාද හරිම ලස්සන ග්‍රවුන්ඩ් එකක්. මම හරිම ආසම ග්‍රවුන්ඩ් එකක්. මම ගිය අවුරුද්ද ඇවිල්ලා තියෙනවා මේක සෙල්ලම් කරන්න. මේ දෙවෙනි පාර ආවේ. ඉතින් මේ චර්ච් එකක් තියෙන ලස්සන චර්ච් එකක් ළඟ තමයි තියෙන්නේ. අපේ කට්ටියත් ඇවිල්ලා ඉන්න ඉස්සරහ වාහන ටික තියෙනවා. ඉතින් මගේ යාළුවා කලිදුත් අද සෙල්ලම් කරනවා. ඉතින් මේ අපි දෙන්නම යනවා. මොකද ග්‍රවුන්ඩ් එක තෙමිලාද කියලා බලන්න. මේ අපේ කැප්ටන් කිව්වා පොඩක් ගිහලා බලන්න කියලා. ඉතින් අපි දෙන්න ගිහලා බලනවා මේ කොහොමද කන්ඩිෂන් එක කියලා. වැස්සත් සෙල්ලම් කරනවා කියන තැන තමයි තියෙන්නේ. මොකද මේ මෙහි ඇස්ට්‍රෝ එකක් දාලා තියෙන්නේ ගොඩක් වෙලාවට. මොකද හයිලෑන්ඩ්ස් වල වෙදර් කන්ඩිෂන් එක චේන්ජ් වෙන නිසා ඇස්ට්‍රෝස් දාලා තියෙන්නේ. ඉතින් ඇස්ට්‍රෝ එක දාලා තියෙන නිසා වැස්සත් ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් හිතනවා ගොඩක් වෙලාවට සෙල්ලම් කරන්න පුළුවන් කියලා. මේක තමයි ග්‍රවුන්ඩ් එක. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. දැන්ට නම් වැහි වලාකුළු තමයි තියෙන්නේ. ඉතින් ඉක්මනට ඉර එන්න කියලා තමයි අපි හැමෝම විශ් කරන්නේ. ඉක්මනට ඉරයි. ඉර ආපු ගමන් මැච් එක පටන් ගන්නවා. මැච් එක පටන් ගත්තට පස්සේ ආට වීඩියෝ කරගෙන. මේ ග්‍රවුන්ඩ් එක තියෙන්නේ The Highland Club කියලා. එතන යාලා කියලා තියෙන විදිහට චර්ච් එකක් තියෙනවා.
එතකොට old school brothers wing monastery abbey church moat house ඔක්කොම තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. මේ ලොකු බිල්ඩින්ග්ස් ගොඩාක් තියෙනවා පරණ. මේ එක ඉස්සරහම තමයි අපේ ග්‍රවුන්ඩ් එක තියෙන්නේ. ඉතින් මේ ලස්සනට වට වෙලා තියෙන ගස් වලින් වට වෙලා තියෙන ග්‍රවුන්ඩ් එක. අද මං හිතන්නේ ගොඩක් හොඳ ස්ට්‍රෝං ටීම් එකක් දාලා තියෙනවා මේ ෆෝර්ට් ඔගස්ටස් ක්‍රිකට් ක්ලබ් එකනොත්. මේ මට මේ නම් ටික කියාගන්න බෑ. ඉතින් හරි අමාරුවෙන් කියන්නේ වර්ධිනවා සමාවෙන්න. මේ ගොඩක් ස්ට්‍රෝං ටීම් එකක් එයාලගෙන් දාලා තියෙනවා. මොකද මම දැකලා තියෙනවා එයාලගේ ටීම් එක ඊට වඩා වෙනස්. මම හිතන්නේ ඊයේත් මැච් එකක් තිබුණා. ඊයේ මැච් එකෙත් එයා 275ක් විතර ගහලා තිබුණා. මේ මැච් එකක් දෙන්නලා තිබුණා. අද මැච් එකත් හොඳ මැච් එකක් වෙයි කියලා හිතනවා. මේ බෙදේක නම් දැන් ටික හොඳ වෙගෙන යන්නේ. හැබැයි අපේ යාළුවෙක් ඇවිල්ලා කිව්වා දැන් මේ එයත් මේ වෙදර් කන්ඩිෂන්ස් ගැන ෆැමිලිය නිසා half an hour වෙනස් වෙනවා කියලා. වෙදර් එක රේන් එක එනවා චුට්ටක් නවතිනවා. එහෙම තමයි තියෙන්නේ කියලා. ඉතින් මේ කන්ඩිෂන් එකේ ප්ලේ කරන්න අපේ කැප්ටන් උයි අනිත් පැත්තේ ටීම් එකේ කැප්ටන් උයි දෙන්නම ඇග්‍රී වුණා. ඉතින් ඒක මැච් එක නම් පටන් ගත්තා. වෙදර් එකත් හොඳයි. මේ හොඳට ගහනවා. ටොස් එක දිනවා අපේ කැප්ටන්. එයා බැට් කරන්න ඩිසයිඩ් කරා. ඉතින් මේ අපේ ටීම් එක බැට් කරනවා. අපේ ටීම් එකේ ඉන්නවා ශෂාත් කියලා ප්ලේයර් කෙනෙක්. අෆ්ගනිස්තාන් වලින් ආවිල්ලා ඉන්නේ. ප්‍රෝ ප්ලේයර් කෙනෙක් විදියට තමයි සෙල්ලම් කරන්නේ. මේ හොඳට බැට් කරනවා. ඕපන් ගියේ ශෂාත් අද හොඳට මැච් එක ගහනවා ශෂාත්. ඉතින් දැනට මැතිව්යි ශෂාත්යි තමයි ප්ලේ කරන්නේ. හොඳට ස්කෝ කරගෙන යනවා. බලමු මේ හොඳ ස්කෝ එකක් දෙන්න පුළුවන් වෙයි අපිට ඔගස්ටස් ටීම් එකට. මං යනවා මේ මැච් එක අතරේ අපේ කැප්ටන්ට කියලා මට චූටි බඩගින්නක් ආවා. මේ උදේට කාලා හිටියෙත් නෑ. ඉතින් ඒක නිසා මම යනවා මේ රස ෆිෂ් ඇන්ඩ් චිප්ස් කඩයක් තියෙනවා. මේ ටීම් එක තමයි කිව්වේ. ඉතින් ඒක නිසා එතන ගිහලා බලන්න ඉක්මනට කාලෙන්න. මේ බලමු අපි කොහොමද ෆිෂ් ඇන්ඩ් චිප් එක කියලා. කාලට පේනවා ඇති මේ ෆෝර්ට් ඔගස්ටස් මම හරියට කිව්වා මේ පාර. ඉතින් මේක මේ පුංචි ටවුන් එකක් වුණාට මේ ගොඩාක් ටූරිස්ට්ලා එනවා මේක බලන්න. මේ හරිම ලස්සන සිටි එකක්, පුංචි සිටි එකක්. හැබැයි මේ ගොඩාක් ටූරිස්ට්ලා එනවා. මේ හරිම ලස්සන පුංචි සිටි එකක්. ගොඩාක් අය එනවා ඉතින් මේකට බලන්න ලස්සන. ෆිෂ් ඇන්ඩ් චිප්ස් තිබ්බේ නැහැ. මේ ඒක අද වහලා දන්නේ නැහැ රීසන් එක මොකක්ද කියලා. ඊට චයිනීස් එකක් හම්බුණා. ඒකින් කෑවා. මේ ඉතින් කලින් අවුට් වෙන හින්දා ඉක්මනට ඇවිල්ලා කාලා ගියා. මේ තාම මං හිතන්නේ අපේ ටීම් එක බැට් කරනවා. මම ග්‍රවුන්ඩ් එකට යන ගමන් ඉන්නේ. බලමු. අපේ යාළුවෙක් ඉන්නවා. එයාගේ බල්ලෝ ටික මේ ඒ තුන්දෙනාත් ඉතින් අද ඇවිල්ලා මැච් එක බලන්න. අක්ෂණ තුන්දෙනෙක් ඉන්නවා. අක්ෂණ තුන්දෙනෙක් ඉන්නවා. අක්ෂණ තුන්දෙනෙක් ඉන්නවා. යාළුවෝ තුන්දෙනාත් ඇවිල්ලා අද මැච් එක බලන්න. ආලා මැච් එක ඉවර වෙලා දැන් ඉන්වගෝඩන් වලට ආපහු ආවා. එනකොටත් චුට්ටක් වහිනවා. මේ ඒ වුණාට ලස්සන දේ දුන්නක් පායලා දෙනවා. ඉතින් මේ ඒක ඔයාලට පෙන්වන්නයි අපේ මැච් එක ඉවරුණා. ඉතින් මැච් එක අපි දිනුවා. හොඳ මැච් එකක් තිබුණා. මැච් එක වැස්සේ ගහලා දිනලා ආවා. ලස්සන දේ දුන්නක් තියෙනවා බලන්න පුළුවන්. තවත් දවසක අලුත් මැච් එකක් එක්ක අපි හම්බෙමු. Thank you all හැමෝටම.